ආයිබෝවන් යාළුවනේ ඩ්‍රයිවර් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 2025 වසරේ ඔක්තෝබර් අවසානයේ වෙද්දී ශ්‍රී ලංකාවේ used vehicle market එකේ price update එක ගැන. මේ යන විදිහට නම් වාහන market එකේ මිල ඉස්සරහටත් අඩු වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. අපි එහෙනම් බලමු ශ්‍රී ලංකාවේ second hand market එකේ මිල ගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම බලමු ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන WagonR එක. ගොඩක් කට්ටිය ගන්න ආසාවෙන් ඉන්න වාහනයක් මේක. මේකේ මිල අඩු වෙනකන් ගොඩක් කට්ටිය බලාගෙන ඉතර තියෙනවා. අපි එහෙනම් බලමු මේකේ මිල ගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. Suzuki WagonR 2014 මොඩල් එක. මේක මාස දෙකකට විතර කලින් නම් තිබ්බේ ලක්ෂ 60ත් 62ත් අතර වගේ මුදලකට තමයි තිබ්බේ. හැබැයි ඔක්තෝබර් අවසානයේ වෙද්දී නම් මේක ලක්ෂ 4කින් 5කින් වගේ අඩු වෙලා තියෙනවා. මේකේ අද පවතින මිල තමයි ලක්ෂ 55ත් 57ක් වගේ අතර මුදලකට ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මීළඟට බලමු Suzuki WagonR 2015 මොඩල් එක. මේක ඔක්තෝබර් අවසාන සතියේ වෙද්දී මිල වෙන්නේ ලක්ෂ 60ක් 62ක් වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක මාසයකට දෙකකට කලින් නම් තිබ්බේ ලක්ෂ 65ක් 67ක් වගේ මිලකට. ඇත්තටම කිව්වොත් මේකේ නම් ලක්ෂ 5ක 6ක වගේ මිල අඩුවීමක් පේන්න තියෙනවා. WagonR FX හයිබ්‍රිඩ් 2018 මොඩල් එක. මේකේ අද පවතින මිල තමයි ලක්ෂ 63ක් 64ක් වගේ මිලක් තමයි තියෙන්නේ. මේක මාසයකට දෙකකට කලින් නම් තිබ්බේ ලක්ෂ 67ත් 68ත් වගේ අතර මුදලකට තමයි තිබ්බේ. මේකේ නම් ලක්ෂ 3-4ක මිල අඩුවීමක් පේන්න තියෙනවා. දැන් අපි බලමු 2018 Suzuki WagonR Stingray. මෙන්න මේකේ price එක කොහොමද කියලා. මේක ඔක්තෝබර් මාසේ අවසානයේ වෙද්දී පවතින මිල තමයි ලක්ෂ 70ක් වගේ මුදලක්. මේක මීට මාසයකට දෙකකට කලින් නම් තිබ්බේ ලක්ෂ 75ත් 76ත් අතර මුදලක් තමයි. මේකේ ලක්ෂ 5ක 6ක වගේ මිල අඩුවීමක් පේන්න තියෙනවා. WagonR වල මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා තියෙනවා. මේකට හේතුව වෙන්නේ WagonR විශාල ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරලා තියෙනවා. ඒ වගේම තමයි ජපන් එක්ස්පෝර්ට් මාකට් එකෙත් WagonR වල මිල අඩුවීමක් පේන්න තියෙනවා. එම හේතුව නිසා WagonR එකේ මිල ටික අඩු වෙලා තියෙනවා. WagonR වල මේ තියෙන මිලත් හොඳටම වැඩි. ඉදිරියේදී තවත් සැලකිය යුතු මට්ටමකින් මිල අඩු වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. අපි දැන් බලමු Suzuki Alto Japan 2016 මොඩල් එක ගැන. මේක මාසයකට දෙකකට වගේ උඩදී නම් තිබ්බේ ලක්ෂ 56ක් 58ක් වගේ මුදලකට. නමුත් මේ මාසේ අන්තිම වෙද්දී ලක්ෂ 52ක් 53ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. Suzuki Alto Japan 2017 මොඩල් එක. මේකේ අද පවතින මිල වේතේ ලක්ෂ 57ක් 58ක් වගේ මිලක් තමයි. මේක දැන් මාසයකට දෙකකට උඩදී නම් තිබ්බේ ලක්ෂ 60ක් 62ක් වගේ මුදලක්. නමුත් මේකේ ලක්ෂ 3ක 4ක මිල අඩුවීමක් බලා ගන්න පුළුවන්. ලක්ෂ 60ක් 62ක් වගේ අතර මුදලකට තමයි තිබ්බේ. මේකේ පේන විදිහට නම් ලක්ෂ 3-4ක මිල අඩුවීමක් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු Indian Alto 2015 මොඩල් එක ගැන. මේක ඔක්තෝබර් වෙද්දී මිල වෙන්නේ ලක්ෂ 35ක් 37ක් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේක දැන් මාසයකට දෙකකට උඩදී නම් තිබ්බේ ලක්ෂ 40 42 අතර මුදලකට තමයි තිබ්බේ. මේකේ ලක්ෂ 4ක 5ක වගේ මිල අඩුවීමක් පේන්න තියෙනවා. අපි දැන් බලමු Indian Alto 2018 මොඩල් එක. මේක ලක්ෂ 45ක් 46ක් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේක දැන් මාසයකට දෙකකට කලින් නම් මිල උනේ ලක්ෂ 50ක් 52ක් අතර මිලක් තමයි උනේ. අපිට පේන විදියට ලක්ෂ 4ක 5ක මිල අඩුවීමක් මේකේ බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු ලංකාවේ තවත් ජනප්‍රිය වෙලා තියෙන Toyota සමාගමේ නිෂ්පාදනය කරන වාහන කීපයක් ගැන. අපි ඉස්සෙල්ලාම බලමු Toyota Yaris එක ගැන. Toyota Yaris 2008 මොඩල් එක. මේක දැනට මාසයකට දෙකකට වගේ කලින් නම් තිබ්බේ ලක්ෂ 68 70 අතර මුදලකට තමයි අලෙවි උනේ. මේක ඔක්තෝබර් අවසානයේ වෙද්දී නම් ලක්ෂ 63ත් 64ත් වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේක බැලුවම ලක්ෂ 3ක 4ක මිල අඩුවීමක් පේන්න තියෙනවා. අපි දැන් Toyota Vitz එක ගැන බලමු. Toyota Vitz එක ගැන කතා කරොත් එහෙම මේක 1000cc එන්ජින් එකක් කියන වාහනයක්. මේක ලංකාව තුල මිල ගොඩක්ම ඩවුන් වෙන්නේ නැහැ. මොකද ලංකාවේ ලොකු මාකට් එකක් තියෙන වාහනයක් තමයි Toyota Vitz කියන්නේ. ඒ වගේම Toyota Vitz එක කියන්නේ ගොඩක් කම්ෆර්ටබල් කාර් එකක්. ඒ වගේ ෆියුල් හොඳට කරන කාර් එකක්. මේ නිසා ලංකාවේ මාකට් එකක් තියෙනවා. අපි දැන් බලමු Vitz එකේ මිල ගණන් කොහොමද වෙන්නේ කියලා. මේකේ මිල අඩු වෙන්න හේතුව තමයි ජපානයේ මේ වෙන විට Toyota Vitz එක නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ අනුව ඒක වෙනුවට තමයි Toyota Yaris එක එන්නේ. ප්‍රධාන හේතුව වෙන්න මේක. ඒ වගේම තමයි මේ ගොඩක් කම්ෆර්ටබල් කාර් එකක් නිසා ලංකාවේ මාකට් එක හොඳට තියෙනවා.
දැන් බලමු Toyota Vitz එක ගැන. Toyota Vitz 2008 මොඩල් එක. මෙන්න මේක මාසෙකට දෙකකට උඩ දිනම් තිබ්බ ලක්ෂ 60 62 වගේ අතර මුදලකට තමයි තිබ්බේ. නමුත් මේකේ මිල ලක්ෂ 4කින් 5කින් වගේ අඩු වෙලා තියෙනවා. 2008 Vitz එකක් ගන්නව නම් එහෙම ලක්ෂ 55 56 වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. Toyota Vitz 2016 මොඩල් එක. මේක ඔක්තෝබර් අවසානයේ වෙද්දි මිල ගණන් වෙන්නේ ලක්ෂ 72ක් 73ක් වගේ මුදලක් තමයි වෙන්නේ. 2016 Vitz එක දැන් මාස දෙකකට වගේ උඩ දිනම් තිබ්බේ ලක්ෂ 80 82 වගේ අතර මුදලකට තමයි තිබ්බේ. මේකේ නම් මිල ලක්ෂ 6කින් 7කින් වගේ අඩු වෙලා තියෙනවා. Toyota Vitz 2019 මොඩල් එක. 6 ග්‍රේඩ් මොඩල් එක. මේක මේ මාසයේ අවසානයේ වෙද්දි මිල වෙන්නේ ලක්ෂ 85 87 වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. හැබැයි මේක මාස දෙකකට වගේ උඩ දිනම් තිබ්බේ ලක්ෂ 92 95 අතර වගේ රේන්ජ් එක තමයි තිබ්බේ. මේකෙත් මිල ලක්ෂ 6කින් 7කින් වගේ අඩු වෙලා තියෙනවා. අපි දැන් බලමු Suzuki Swift එක. 2008 මොඩල් එක. මේක ඔක්තෝබර් අවසානයේ මිල වෙන්නේ ලක්ෂ 55ක් 56ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේක මාසෙකට දෙකකට උඩ දිනම් තිබ්බේ ලක්ෂ 58 59 වගේ මුදලකට තමයි තිබ්බේ. අපිට පේන විදියට මේකෙත් ලක්ෂ 3ක 4ක මිල අඩුවීමක් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු Suzuki Swift 2017 මොඩල් එක. මේක ඔක්තෝබර් මාසේ අන්තිම වෙද්දි මිල වෙන්නේ ලක්ෂ 78 80 අතර මිලක් තමයි සඳහන් වෙන්නේ. මේක මාසෙකට දෙකකට උඩ දිනම් තිබ්බේ ලක්ෂ 83 85 අතර මිලකට තමයි අලෙවි වුණේ. මේකෙත් ලක්ෂ 2ක 3ක වගේ මිල අඩුවීමක් පේන්න තියෙනවා. අපි දැන් බලමු Suzuki Every එකේ මිල ගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. Suzuki Every DA17 2017 කියන මොඩල් එක ඔක්තෝබර් මාසේ අවසානයේ වෙද්දි මිල වෙන්නේ ලක්ෂ 57ක් 58ක් වගේ මිලක් තමයි වෙන්නේ. මේක මීට මාස දෙකකට වගේ උඩ දෙනක් තිබ්බේ ලක්ෂ 62 64 වගේ මිලක් තමයි තිබ්බේ. අපිට පේන විදිහට මේකෙත් මිල ලක්ෂ 4කින් 5කින් වගේ පහළ ගිහිල්ලා තියෙනවා. දැන් බලමු Suzuki Every Wagon DA70 2019 මොඩල් එක. මේක මේ මාසයේ අවසානයේදී මිල වෙන්නේ ලක්ෂ 68ත් 70ත් අතර මිලක් තමයි වෙන්නේ. මේක දැනට මාස දෙකකට වගේ උඩ දිනම් තිබ්බේ ලක්ෂ 74 75 වගේ මිලක් තමයි තිබ්බේ. ඉවරි වල මාගට්ටිය දිහා බලනකොට නම් අපිට පේනවා සැලකිය යුතු මට්ටමකින් මිල අඩු වෙලා තියෙනවා කියලා. අපි දැන් බලමු Toyota Aqua එක ගැන. Toyota Aqua 2012 මොඩල් එක. මෙන්න මේකේ මිල වෙන්නේ ලක්ෂ 70ක් 72ක් අතර මිලක් තමයි වෙන්නේ. මේක දැනට මාස දෙකකට වගේ උඩ දිනම් තිබ්බේ ලක්ෂ 75 77 වගේ මිලක් තමයි. Toyota Aqua එක ගැන බලද්දී නම් අපිට පේනවා මේකේ ලක්ෂ 3ක වගේ මිල අඩුවීමක් වෙලා තියෙනවා කියලා. ඊළඟට බලමු Toyota Aqua 2014 මොඩල් එක. මෙන්න මේකේ මේ මාසේ අන්තිම මිල වෙන්නේ ලක්ෂ 78 80 අතර මිලක් තමයි යන්නේ. මේක මීට මාස දෙකකට වගේ උඩ දිනම් තිබ්බේ ලක්ෂ 84 85 වගේ මිලක් තමයි තිබ්බේ. මේක නම් සැලකිය යුතු මට්ටමකින් මිල අඩු වෙලා තියෙනවා. ලක්ෂ 5කින් වගේ මිල අඩුවීමක් පේන්න තියෙනවා. Toyota Aqua වල මිල සාමාන්‍ය මට්ටමකින් අඩු වුණත් මේක ස්ථාවර මට්ටමක තියෙන වෙහිකල් එකක්. මේකට හේතුව තමයි Toyota Aqua රථ ලංකාවට ගෙන්වන්නේ නැහැ. මේකේ එන්ජින් CC 1500 නිසා ලොකු ටැක්ස් එකක් වදිනවා. මේ හේතුව නිසා Aqua වල මිල ස්ථාවර තත්ත්වයක තියෙනවා. අපි දැන් බලමු Toyota Axio 2008 G grade මොඩල් එක ගැන. මේකේ ඔක්තෝබර් මාසේ අවසානයේ මිල වෙන්නේ ලක්ෂ 75ක් 77ක් වගේ මිලක් තමයි වෙන්නේ. මේක මීට මාස දෙකකට වගේ උඩ දිනම් තිබ්බේ ලක්ෂ 80 82 වගේ මිලක් තමයි ගත්තේ. අපිට පේන විදිහට නම් ලක්ෂ 5ක වගේ මිල අඩුවීමක් වෙලා තියෙනවා. අපි දැන් බලමු Toyota Axio 2013 non hybrid මොඩල් එක ගැන. මේකේ අද මිල වෙන්නේ ලක්ෂ 85යි. මේක පිට මාස දෙකකට වගේ උඩ දිනම් ලක්ෂ 90 92 වගේ මිලක් තිබ්බා. මේකෙත් සැලකිය යුතු මට්ටමකින් ලක්ෂ 6ක 7ක වගේ මිල අඩුවීමක් වෙලා තියෙනවා. අපි දැන් බලමු Toyota Axio 2017 hybrid මොඩල් එක ගැන. මේක නම් ලොකු මිල අඩුවීමක් වෙලා තියෙනවා. මේකේ මීට මාස දෙකකට වගේ උඩ දිනම් මිල තිබ්බේ ලක්ෂ 120ත් 125ත් අතර වගේ මිලකට තමයි අලෙවි වුණේ. නමුත් මේක ඔක්තෝබර් මාසේ අවසානයේ වෙද්දි නම් ලක්ෂ 105ත් 107ත් වගේ අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේකේ ලක්ෂ 20ක වගේ මිල අඩුවීමක් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔක්තෝබර් අවසානයේ වෙද්දි ලංකාව වැඩිම විකිණෙන වාහනවල අප්ඩේට් එක. මෙන්න මේ විදිහට මිල අඩුවීමත් සමග ඔයාලට අලුතින් වාහනයක් ගන්න එක ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඒ වගේම තමයි මිල ගණන් එක්ක බලද්දි හැම වාහනයක්ම ලක්ෂ 5කින් 9කින් මිල අඩුවීමක් වෙලා තියෙනවා. අපිට හිතන්න පුළුවන් ඉස්සරහට මේ විදිහට වාහන මිල අඩු වෙයි කියලා. එහෙනම් ඔයාලත් හොඳට හිතලා බලලා හොඳට හොයලා බලලා වාහනයක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා ගන්න කැමති වාහනය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.